මෙන්න මෙහෙම කරගන්න පොඩ්ඩක් බලන්න. පොඩ තද කරන්න හැම තියෙද්දි. අතේ වේදනාව වැඩි වෙන ගතියක් වගේ තියෙනවද පුතා ඔයාට? ඔව් ડોක්ටර්. ડોක්ටර් මගේ අතේ හිරියක් තියෙනවා දැන් ටික දවසක ඉඳන් මමන්න දිගන්නත් බෑ ડોක්ටර්. කිසිම දෙයක් ඇල්ලුවට දැනෙන්නෙත් නෑ. කොච්චර කාල වගේ ඉඳලාද පුතා ඔයාට ඕක තියෙන්නේ? ડોක්ටර් මාස 2-3ක වගේ ඉඳන් තියෙනවා ડોක්ටර්. ඔයා මොකද කරන රැකියාව පුතා? මම ග්‍රැෆික් ඩිසයින් ජොබ් එකක් තමයි කරන්නේ. ඒ කියන්නේ පුතා ඔයා ගොඩක් වෙලා කම්පියුටරේ කීබෝඩ් එක පාවිච්චි කරනවා නේද? ඔව් ડોක්ටර්. හරි අපි එහෙනම් අත පොඩ්ඩක් පරීක්ෂා කරලා බලමු පුතා කොයි හරියද වගේද හිරිගතිය තියෙන්නේ? ડોක්ටර් මේ ඇඟිලි ඔක්කොම හිරිවෙලා තියෙන්නේ. අතින් දෙයක් අල්ලුවට දැනෙන්නෙත් නෑ හිරිවෙලා තියෙන්නේ. පුතා ඔයාගේ මේ අතේ හිරිගතිය තියෙන්නේ මේ ඇඟිල්ලෙන් මේ පැත්තට වගේ වෙන්නද නැත්නම් මේ මුළු අතේමද? ડોක්ටර් මේ ඇඟිල්ලෙන් මේ පැත්තට වෙන්න තමයි හිරිගතිය දැනෙන්නේ. ඒ කියන්නේ එතකොට මේ ඇඟිලි නවන්න දිගාරින්න අපහසු ගතියක් වගේ තියෙනවද? ඔව් ડોක්ටර්. දැන් මේ මං අල්ලනකොට දැනෙනවද මේ අත? ડોක්ටර් දැනීම පොඩ්ඩක් අඩුයි. ඒ කියන්නේ පුතා ඔයාගේ අත්වල දැනීමේ අඩුවක් ගතියකුත් තියෙනවා නේද? ඔව් ડોක්ටර්. පුතා මේ ලක්ෂණ ගොඩක් කියන්නේ අර කාපල් ටනල් සින්ඩ්‍රෝම් කියලා රෝගයක් තියෙනවා. ඒකට අපි පොඩ්ඩක් පරීක්ෂා කරලා බලමු පුතාට හරියටම තියෙන්නේ ඒ රෝගයද කියලා. පුතා පොඩ්ඩක් අත මෙන්න මෙහෙම කරගන්න පොඩ්ඩක් බලන්න. ටික වෙලාවක් තියලා බලමු. අත පොඩ්ඩක් තද කරන්න හැම තියෙද්දි. අතේ වේදනාව වැඩි වෙන ගතියක් වගේ තියෙනවද පුතා ඔයාට? ඔව් ડોක්ටර්. තියෙනවා නේ. පුතා ඊළඟට අපි මෙහෙම කරලා තද කරලා බලමු අත. තද කරා. ඒ තට්ටු කරනකොට හිරි ගතිය වැඩි වෙනවා වගේ ගතියක් දැනනවද බලන්න. ඔව් ડોක්ටර්. දැනනවා නේ. එහෙම තද කරනකොට තියෙනවා ડોක්ටර්. කාපල් ටනල් සින්ඩ්‍රෝම් කියන රෝගේ තමයි පුතා මේ තියෙන්නේ. අතේ මේ හරිය ඉඳලා මේ පැත්තට ස්නායු ආවේග සපයන්නේ. එතකොට ඒ ස්නායුව මෙතනින් ගමන් කරනකොට මෙතන තියෙනවා කණ්ඩරා කියලා. එතකොට ඒ කණ්ඩරා බන්ධන ඒවා මේ අස්තියත් එක්ක තියෙන තෙරපීමට ලක් වෙනවා. ඒ තෙරපීමට ලක්වීම නිසා තමයි ඔයාට මේ අතේ හිරිගතිය එන්නේ. හරි පුතා ඔයා බය වෙන්න එපා. අපිට මේක හොඳ කරගැනීමේ හැකියාව තියෙනවා. අපිට කරන්න තියෙන්නේ පුතා මේ තද වෙච්ච ස්නායුව බුරුල් කරන්න. ඒකට අපිට පත්තු දාන්න වෙනවා. අපිට මේක ආයුර්වේදයෙන් හොඳ කරගැනීමේ හැකියාව තියෙනවා.